ආයිබෝවන් මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඔන්න අදත් වෙන වගේම රසවත් කෑමක් හදාගන්න වීඩියෝ එකක් අරගෙන ආවා. මම අද හදන්න යන්නේ දෙල් මාළුවක්. මම ඒකට මේ විදිහට පොතු අයින් කරලා මේ විදිහට කපලා ගත්තා. ඒකට අවශ්‍ය වෙනවා කහ කුඩු, තුන පහ කුඩු, මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු ටිකක් ඕන වෙනවා. කරපිංචා, රම්පේ, කුරුඳු පොතු කෑල්ලක්, සුදු ලුණු බික් දෙකක් කපලා ගත්තා. දෙහි කෑල්ලක් ගත්තා. ලුණු ඕන වෙනවා. මෙතන මම මිටි කිරි ගත්තා. දී කිරි ටිකක් අවශ්‍ය වෙනවා. තව ටෙම්පරාදු කරගන්න ලුණු ටිකක් කපලා ගත්තා. මිරිස් කරල් ටිකක් කපලා ගත්තා. අබ ටිකක් අවශ්‍ය වෙනවා. කරපිංච ටිකක් ගත්තා. මම මෙතන දෙහි කෑල්ලක් ගත්තේ. දෙල් කියන්නේ ගොඩාක් උෂ්ණ කෑමක්. ඒ වගේම හරිම රසවත්. ඉතින් මේ නිවිති කොළ වගේ එකතු කර ගන්නවා නම් දෙල් වල උෂ්ණ ගතිය ටිකක් අඩු වෙනවා. ඉතින් මට නිවිති කොළ හොයාගන්න තිබුණේ නැහැ. ඒ නිසා මම දෙල් එක හදලා ඉවර වෙලා අවසානෙට දෙහි බින්දු කීපයක් එකතු කරගෙන තමයි දෙහි කෑල්ලක් එකතු කරගත්තේ. මුලින්ම මම දෙල් ටික හදාගන්න ඇතිලියක් ලිපේ තියාගත්තා. මම ඒකට පොල් තෙල් ටිකක් එකතු කරගන්නවා. දැන් තෙල් ටික රත් වීගෙන එන්නේ. මම මේකට අබ ටිකක් එකතු කරගන්නවා මුලින්ම. ලුණු ටිකකුත් එකතු කරගන්නවා. කරපිංච ටික, කෑලි මිරිස් ටිකත් එකතු කරගන්නවා. ටිකක් වෙලාවක් තෙලෙන් එහෙම ටෙම්පරාදු වෙන්න අරිනවා. මම දැන් මේකට දෙල් කෑලි එක එකතු කරගන්නවා. ඒකට මම මිරිස් කුඩු එකතු කරගන්නවා.
කහ කුඩු ටිකකුත් එකතු කරගන්නවා. තුන පහ ටිකකුත් එකතු කරගන්නවා. ඒ වගේම ගම්මිරිස් කෑලි ටිකකුත් එකතු කරගන්නවා. කරපිංචා ටික, රාම්පේ, සුදු ලුණු, ඒ වගේම කුරුණු පොටු කෑල්ලක් එකතු කරගන්නවා. රස අනුව ලුණුත් එකතු කරගන්නවා. දැන් මම මේකට දී කිරි ටිකක් එකතු කරලා තැම්බෙන්න තියාගන්නවා. දැන් නම් දෙල් ටික තැම්බිලා තියෙන්නේ. මම මේකට මිටි කිරි ටික එකතු කරගන්නවා. කිරි ටික එකතු කරලා හොඳට මේ විදිහට කලවම් කරගන්නවා. දැන් නම් දෙල් එක හොඳට උතුරගෙන එනවා. මම දැන් ලිපෙන් බා ගන්නවා. මම දැන් මේ බාගත්ත දෙල් එකට දෙහි ටිකක් එකතු කර ගන්නවා. එකතු කරලා කලවම් කර ගන්නවා. මේ තියෙන්නේ මං හදාගත්ත රසවත් දෙල් මාළුව. ඔයාලත් හදලා රස බලන්න.